Hello guys, welcome to Day of Creative YouTube channel එකෙන් තවත් අලුත් ඉන්ට්‍රස්ට් වීඩියෝ එකක් ඔයාලා මේක තියෙන්නේ. ඊට අද මම ඔයාලත් එක්ක කතා කරන්නේ රුපියල් 1,50,000කට අඩුවේ ඔයාලට ලංකාවේ ගන්න පුළුවන් සුපිරිම ලැප්ටොප්ස් 6ක් ගන්න. මේක එක එක බ්‍රෑන්ඩ් වලින් තියෙන ලැප්ටොප්ස් 6ක්. ඉතින් දැන් ඉන්ට්‍රස්ට් ෆ්‍රී ස්ටුඩන්ට් ලෝන් එකේ සිලෙක්ෂන් උත් වෙනවා. එතකොට ඒ යුනිවර්සිටි වැඩ වලටත් ගොඩක් කට්ටිය ලැප්ටොප්ස් ගන්න බලනවා. ඊට පස්සේ දැන් A level ඉවරන after A level කට්ටිය යාලගේ higher studies ඒ කියන්නේ එක එක courses නැත්නම් යාලා degree start කරන්න පුළුවන්. ඉතින් ඒ වලටත් ලැප්ටොප් ඕන වෙනවා. ඉතින් ගොඩක් කට්ටිය මම දැක්ක YouTube Facebook TikTok ඒ වලින් අහනවා ලක්ෂයට 1,50,000ට ලක්ෂ 2කට අඩුවෙන් ගන්න පුළුවන් ලැප්ටොප් මොනවාද කියලා. ඉතින් මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ 1,50,000කට අඩුවෙන් ලංකාවේ වගකීමක් සහිතව ගන්න පුළුවන් සුපිරිම ලැප්ටොප්ස් 6ක් ගන්න. ඉතින් වැඩි කතා නැතුව වීඩියෝ එකට යන්න. ටොප්ස් 6ක් වගේ මම තෝරගත්තා 1,50,000ට අඩුවෙන් සහ 1,50,000 අතර ඒ කියන්නේ 1,50,000 බජට් රේන්ජ් එකේ වෙනකන් අතර තියෙන සුපිරිම යුනිවර්සිටි ඊට පස්සේ දැන් O levels කරලා higher studies හරි මොන හරි කරන් ඉන්න කට්ටිය courses කරන් ඉන්න නංගිලා මල්ලිලාට ඊට පස්සේ දැන් ස්ටුඩන්ට් ලෝන් එකෙන් සිලෙක්ට් වෙන ඩිග්‍රීස් වලට සමහර ගොඩක් IT සයිඩ් එකේ ඒවට හැම ගොඩක් ලැප් එකක් ඕන වෙනවා පොඩ්ඩක්. ඉතින් හොඳ පර්ෆෝමන්ස් තියෙන එකක්. ඉතින් ඔයාලා යූස්ඩ් ඒවා ගන්නවට වඩා මම රෙකමන්ඩ් කරන්නේ ඔයාලට පොඩ්ඩක් වඩාට සල්ලි තියෙනවා නම් ලක්ෂ 3-4 ගේමින් ලැප්ටොප් MacBook වලට යන්න පුළුවන්. හැබැයි ඔයාලට මිඩ් රේන්ජ් එක යන්න පුළුවන් 1,50,000 අතර තියෙන සුපිරිම ලැප්ටොප්ස් 6ක් ගැන තමයි මම මේ වෙද්දි ගෙනාවේ. ඉතින් මේ පළවෙනි ලැප් එක විදිහට මම මෙතනින් තෝරගත්තේ Asus VivoBook Go 15e 154FA AMD Ryzen processor එකක් තියෙන එක. මොකද Intel processors සහ Ryzen processors අතර ගත්තොත් Ryzen processors වල බජට් එක අඩුයි සහ ඒකේ performance වැඩි පොඩ heat එක වැඩි. හැබැයි heat එක වැඩි වුණාට මොකද්ද ඒකේ තියෙන performance එක වැඩි හින්දා මම හිතන්නේ Ryzen processors එකකට ඔයාලා IT side එකේ degree එකක් හෝ ඕන side එක කරනවා නම් mid range එක යන්න පුළුවන් සුපිරිම ලැප් එකක් තමයි Asus VivoBook එක රුපියල් 1,47,000යි. මම මේකෙදි තෝරන Nanotech මම හැමදාම MD computers MSK වගේ තෝරලා ඉතින් ඔයාලට වීඩියෝස් කරනවා. හැබැයි මේ පාර මම තෝරගත්තේ Nanotech එක. මොකද ඒකේ හොඳ සර්විස් වොරන්ටි එකක් සහ ඔයාලගේ ලැප් එකේ මොනවා හරි ඉෂුව එකක් ආවොත් සහ ඔයාලට ලැප් එක ඔයාලගේ තියෙන ලැප් එක කියන්නේ ඔයාලා Nanotech කියන ලැප් එකක් අරගෙන ඒකේ මොනවා හරි ඉෂුව එකක් ඇවිල්ලා ඔයාලට සමහර කාට එයාලා මුළු බජට් එකම උනත් රිෆන්ඩ් කරන. ඉතින් ඒ හින්දා ඒ වගේ හොඳ ආෆ්ටර් සර්විස් එකක් දෙන හින්දා තමයි මේ පාර Nanotech තේරුවේ. ඉතින් එයාලගේ වගකීමත් හොඳ හින්දා Asus VivoBook Go 15e 150 කියන ලැප් එක තමයි මේකෙදි මම තෝරගත්තේ. මේකෙදි Ryzen AMD Ryzen 3 කියන ප්‍රොසෙසර් එකක් තියෙනවා. මේකෙදි 4.1 GHz ස්පීඩ් එකක් තියෙනවා. සහ මේකෙදි එක RAM එකක් තමයි ඉන්නේ 8GB DDR5 වෙන්නේ. DDR4 තමයි දැන් ගොඩක් RAM ඒ RAM ඉන්නේ. RAM වල ගණන් එක සමහර වෙලාවට තව මාස 5කින් විතර මේ ලැප් එක 1,47,000ට තියෙන ලැප් එක 1,80,000කට උනත් යන්න පුළුවන්. ඉතින් මේකේ තියෙන්නේ DDR5 8GB RAM එකක්. ඉතින් ඔයාලට පස්සේ කාලෙක කියන්නේ ඔයාලා මේක දැන් ස්ලෝ වෙන්න වගේ ගත්තොත් අවුරුද්දක් විතර පාවිච්චි කළා ඔයාලට තව RAM එකක් වගේ ගහලා 16GB DDR5 කරගත්ත කියන්නේ ඉතින් සුපිරියටම අදින්න පුළුවන්. ඉතින් මේකෙදි තව ස්ටෝරේජ් එක විදිහට 512 NVMe එකක් එනවා සහ 15 inch 6.1920 පික්සල් IPS පැනල් එක තමයි ඉතින් ඔයාලා ෆිල්ම් බලනවා නම් එඩිටින් කරනවා නම් ඊට පස්සේ graphic designing video editing web designing ඕන එකක් කරනවා නම් IPS ඒවා හොඳයි. ඉතින් ඔයාලට AMOLED display එකකට යද්දි තව බජට් එක වැඩි හින්දා හොඳම තේරීමක් විදිහට මේ Asus ලගේ VivoBook එකේ එන IPS panel එකේ එන app එක මම තෝරන. ඉතින් මේකෙදි back light තියෙන keyboard එකක් තමයි තියෙන්නේ. මේකෙදි company warranty වල 2 years හම්බ වෙනවා. ඉතින් අපි යමු දෙවෙනි ලැප් එක විදිහට. මම දෙවෙනි එකට තෝරගත්තේ Asus VivoBook 15X1504 VA එක. මේක AMD processor එකක් නෙමෙයි, මේක Intel processor එකක් එන්නේ. මේකෙදි Intel processor එක එන්නේ Asus VivoBook එකේ Intel Core i3 13 gen එකක්. හැබැයි මම recommend කරන්නේ ඔයාලා Ryzen එකට යනවා නම් හොඳයි. මොකද i3 කියන්නේ වඩා i5 i7 වගේ තව ලැප් එකකට යන්න පුළුවන්. ඒවත් හොඳයි. මේකේ RAM එක විදිහට එන්නේ 8GB DDR4 එකක්. ඉතින් on board graphic තමයි මේකෙදිත් එන්නේ. ඔයාලට පස්සේ කාලේ මේක අප්ඩේට් කරගන්න පුළුවන්. මේකේ බජට් එක වෙන්නේ 1,53,000ක්. ඔයාලා දැක්කනේ මෙතන AMD processor එකේ සහ Intel processor එක අතර gap එකේදී මෙතන බජට් එක වැඩි වෙලා තියෙනවා. ඉතින් 1,53,000ක් වෙනවා මේක.
මේක නම් මේක තින් ස්ටොක් තියෙනවා මේක 2 years warranty හම්බෙනවා free ASUS backpack එකක් මේකෙදි හම්බෙනවා backlight keyboard එකක් හම්බෙනවා සහ කිලෝග්‍රෑම් 1.7ක slim weight එක තමයි තියෙන්නේ. ඉතින් ඒක ගොඩක් අපිට වටිනවා. ඉතින් මේකෙත් ඔයාලට ගන්න පුළුවන් Nanotech ලගේ 1,53,000කට. ඉතින් අපි යමු අපේ තුන්වෙනි ලැප්ටොප් එකේ ඉතින් මේකත් මම තෝරගත්තේ ASUS VivoBook Go 15e 1504 GA මොඩල් එක. මේකත් i3 13 gen ප්‍රොසෙසර් එකක් තියෙන එකක්. මේකෙදි තියෙන්නේ Intel Core i3 N305 8 core. ඒ කියන්නේ i3 13 gen ප්‍රොසෙසර් එකක් තියෙනවා. DDR4 8GB RAM එකක් තියෙනවා. 512GB NVMe එකක් තියෙනවා. ඊට පස්සේ 15 inch IPS panel එකක් මේකෙත් තියෙන්නේ. Intel UHD graphic backlight keyboard කිලෝග්‍රෑම් 1.7ක weight එකක් තියෙන. ඉතින් මේකත් හොඳ ලැප් එකක්. ඔයාලට මම තෝරන විදිහට ඔයාලගේ යුනිවර්සිටි ඊට පස්සේ courses ඊට පස්සේ ස්ටඩි ඒ වැඩ වලට ගන්න පුළුවන් සුපිරිම ලැප් එකක්. ඊට පස්සේ මම එන්නේ ඒ ASUS brand එකෙන් පොඩ්ඩක් පැත්තකට ගිහලා Lenovo brand එකට යනවා. Lenovo කියන්නේ සුපිරිම brand එක. ඉතින් මමත් ඉස්සරහට ලැප් එකක් ගන්න පොඩි idea එකක් තියෙනවා. එතකොට මම ගන්න හිතන් ඉන්නේ Lenovo brand එකේ IdeaPad එක තමයි. මම පළවෙනිටම තේරුවේ 1,39,000ක් වෙන Lenovo IdeaPad 1 115i MN7 Ryzen 3 ප්‍රොසෙසර් එකක් එන එකක්. මේකෙදි ගැම්මක් තමයි කියන්නේ මේ බජට් එකට DDR5 16GB RAM එක කියන්නේ. ඉතින් ඔයාලට පස්සේ කාලෙක මේක අප්ඩේට් කරගන්න ඕනේ. අවුරුදු 3ක් විතර අදින්න පුළුවන් සුපිරියටම. ඉතින් මේකෙදි ඉන්නේ AMD Ryzen 3003 7320 U ප්‍රොසෙසර් එකක් සහ 4.1 GHz ස්පීඩ් එකක් එනවා. DDR5 16GB RAM එක කියන්නේ. ඉතින් DDR5 16GB එකක් ගන්න දා රුපියල් 30000ක් වගේ යනවා. ඉතින් තව ඉස්සරහට මේ ලැප් වැඩි වෙන්නත් ඉඩ තියෙන. ඉතින් ඔයාලට මේකේදී Nanotech ලගේ මේ ඒ කට්ටියක දැන් විදි ස්ටොක් එක නැහැ. මේ Lenovo IdeaPad එකේ. ඉතින් ඔයාලට pre-orders දාලා ඔයාලට ඒ කට්ටියට කියලා ගෙන්න ගන්න පුළුවන්. ඊට පස්සේ මේකෙදී AMD Radeon graphic තමයි ඉන්නේ. ගොඩක් වටින එක. AMD Radeon graphic කියන්නේ Intel UHD වලටත් වඩා හොඳ graphic එකක්. ඊට පස්සේ මේකෙත් 512GB NVMe එකක් එනවා. 15 inch ඇන්ටි ගරිල්ලා ග්ලාස් තියෙන ඩිස්ප්ලේ එකක් තමයි එන්නේ. ඉතින් ආයේ සුපිරියටම හොඳම හයිය තියෙන එකක්. ඉතින් ෆ්‍රී Lenovo backpack එකක් හම්බ වෙනවා. මේකෙත් 2 years warranty තමයි ඔයාලට හම්බෙන්නේ. ඉතින් අපි යමු අපේ පස්වෙනි එකට. ඒකත් මම තෝරගත්තේ Lenovo V15 G4 Ryzen processor එකක් තියෙන එකක්. මේක 1,27,000යි. මේකෙදී මම හිතන්නේ warranty වැඩි වෙන්න 3 years warranty වැඩි ඒ කියන්නේ ඔයාලට warranty වැඩි කරගන්න පුළුවන්. මෙතනදී ඔයාලට මම මේ පෙන්නන්නේ 1 year warranty එක 1,27,000යි 3 years warranty එක 1,40,000ක් විතර යනවා. ඉතින් ඔයාලට කැමති කාලයකට මේක warranty change කරගන්න පුළුවන්. ඉතින් මේක තමයි Lenovo V15 G4 Ryzen processor එකක් ගැන Ryzen 3 7320 U processor එකක් ගැන 16GB DDR5 RAM එන 512GB NVMe එකක් එන 15 inch anti gorilla glass display එකක් එන AMD Radeon graphic එන සුපිරිම ලැප් එකක් තමයි මේකත්. ඉතින් මේකත් ඔයාලගේ වැඩ ටික daily වැඩ ටික business ඕන එකක් කරගන්න සුපිරිම එකක්. ඉතින් මේකෙදි 1 year company warranty එක තමයි ඔයාලට හම්බෙන්නේ. ඊට පස්සේ අපේ last එක වෙන්නේ Lenovo IdeaPad Slim 3 එකේදී මේක ගොඩක්ම slim කියන්නේ superior slim. ආයෙත් සුපිරියට වැඩ ටික කරගන්නත් පුළුවන්. මේකේ මේ Lenovo වලින් ගහන Ryzen වලින් පස්සේ Intel processor එකක් තියෙන ලැප් එකක් තමයි මේක. ඉතින් මේක Lenovo IdeaPad Slim 3 processor core එක. ඉතින් මේක Core i3 13 gen processor එකක් එනවා. Intel Core 8GB DDR5 එකක් එන්නේ. 512GB NVMe එකක් එන්නේ. ඔයාලා දැක්කනේ මෙතන Intel processors ගොඩක් ගණන් වැඩි. ඒ කියන්නේ මාර ගැප් එකක් තියෙන Ryzen processors අතර රුපියල් 5000ක 7000ක විතර ගැප් එකක් එන්නේ. ඔයාලට තේරෙනවා ඒත් මම නම් ඔයාලට කියන්නේ එක එක කට්ටිය එක එක කැමති ඇති. ඔයාලා කැමති එකක් ගන්න. හැබැයි මම රෙකමන්ඩ් කරන්නේ නම් AMD එකට ගන්න එක ගොඩක් හොඳයි ඔයාලගේ ඉස්සරහ වැඩවලදී. ඉතින් මේකෙදි 512GB NVMe එක එනවා. 15 inch anti gorilla glass එකක් එන්නේ. Intel UHD graphic එනවා. ඊට පස්සේ keyboard එකක් එනවා. Type C charging adapter එකක් තමයි මේකේ තියෙන්නේ. මේක slim වෙන හින්දා ගොඩක් බර අඩුයි. ඒ කියන්නේ කිලෝග්‍රෑම් 1.62ක බරක් තමයි මේකෙදි තියෙන්නේ. free Lenovo backpack එකක් හම්බ වෙනවා සහ මේකෙදි 2 years company warranty එකක් හම්බ වෙනවා. ඉතින් මම මේ වීඩියෝ එකේදී ඔයාලත් එක්ක කතා කරා 1,50,000කට අඩුවෙන් ලංකාවේ ගන්න පුළුවන් සුපිරිම ලැප්ටොප්ස් 6 ගැන. මේවා හැම එකේ 1 year 2 year warranties හම්බ වෙනවා. ඉතින් ලංකාවේ හොඳම ලැප්ටොප්
ඔතරයිස් කෙනෙක් වෙන නැනෝටෙක් ලාගෙන් තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් මේක ස්පොන්සර් වීඩියෝ එකක් නෙවෙයි, ඒකත් කියන්න ඕනේ. එතකොට මේ ලැප්ටොප් 6න් වලට කැමති එකක් තෝරලා ගන්න පුළුවන්. ඉතින් එක එක ස්පෙસિෆිකේෂන් තියෙනවා. ඔයාලා කරන වැඩ අනුව ඔයාලට මේ ලැප්ටොප්ස් තෝරලා ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ හොඳයි නම් අපිට subscribe කරන්න, තව යාළුවොත් share කරන්න. තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් අපි මේ වීඩියෝ එක හෙන් කරනවා. හැමෝටම ජය වේවා.